දවසක් වේවා සියලු දෙනාටම ගණිතයේ කෙටි ප්‍රශ්න 500 පොත මේ වෙද්දිත් ඔයාලා ගාව ගොඩක් දෙනෙක් ගාව තියෙනවා. ඉතින් අපි කිව්වා වගේම YouTube channel එකක් හරහා අපි සියලු ප්‍රශ්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපිට මේ තියෙන පිළිවෙලටම සමහර අවස්ථාවල සාකච්ඡා කරන්න බැරි වෙයි. ඒකට හේතුව තමයි සමහර 11 අවසරේ සමහර පාඩම් වල කරුණු ආවරණය වෙලා නැති නිසා. පළවෙනි අධීරයේදී අපි ප්‍රමුඛතාවය දෙන්නේ 10 ශ්‍රේණියට සම්බන්ධ සියලු පාඩම් වල කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඊට පස්සේ අවසාන අධීර වශයෙන් 11 ශ්‍රේණියේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ගොඩක් දෙනෙක් අතර දැන් මේ පොත අපි යවලා තියෙනවා. ඉතින් ඒ හැමදෙනාම මේ පොත ළමයි කරලා තියාගන්න. ඒකට ඔයාලට පුළුවන් මම සාකච්ඡා කරනවට තමන් කරපු ගාන හරියද? එහෙම අඩුපාඩුවක් තියෙනවද? ඒවා කොහොමද සකස් කරගන්න හැකියාව තියෙනවා. හරි, අද ආරම්භය පළවෙනි වීඩියෝ එක තමයි මම මේ නිකුත් කරන්නේ අද. ඒ නිසා අපි පළවෙනි ප්‍රශ්න කීපය සාකච්ඡා කරලා බලමු. ඔයාලට ගැටලුවක් තිබ්බොත් ඒ ටික ඔයාලා හදාගන්න. පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මම ඔයාලට ප්‍රශ්න ටික දාන්නම්. මිනිසුන් 12 දිනකට දින 4කදී යම් කාර්යයක් නිම කළ හැකි බව ඇස්තමේන්තු කර ඇත. එම කාර්යය දින 3කදී නිම කර ගැනීමට අවශ්‍ය මිනිසුන් ගණන සොයන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්නේ දැන් ඔයාලගේ පොතේ බලන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ මිනිසුන් 12 දිනකට දින 4කදී වැඩක් අවසන් කරන්න 12 දිනකට දින 4ක් ගත වෙනවා. එතකොට එම කාර්යය දින 3කදී නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන අපෙන් අහන්නේ. ඒකට ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නය ක්‍රම දෙකකට විසඳන්න පුළුවන්. පළවෙනි එක තමයි මිනිසුන් 12 දිනකට අවශ්‍ය දින ගණන සමානයි දින 12. සමාන දින 4ක්. එතකොට මෙම කාර්යය එක් මිනිසෙකු කරොත් දවස් කීයක් යයිද? ඒකට අපි කියනවා මිනිස් දින ගණන. එහෙනම් අපි කියනවා එක් මිනිසෙකු සඳහා අවශ්‍ය දින ගණන 4 ගුණ කරනවා අපි 12න්. ඒතර දින 48ක වැඩක් තමයි තියෙන්නේ. ඒතර මේක කෙටි ප්‍රශ්නයක්. මම ඔයාලට පැහැදිලිව තමයි මේ විදිහට හදන්නේ ගාන. ඊට පස්සේ මම කෙටි ප්‍රශ්නේ හදලා දෙක කියනවා. 48යි. එතකොට දින 48ක වැඩක් තමයි තියෙන්නේ. අපෙන් අහන්නේ දින 3කදී නිම කර ගැනීමට. එහෙනම් අවශ්‍ය මිනිසුන් ගණන අපෙන් අහනවා. එහෙනම් අවශ්‍ය මිනිසුන් ගණන සමානයි දින 48 අපි බෙදනවා දින 3කදී නිම කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් 48 3ෙන් බෙදුවම අපිට එනවා 4ට 1යි 18ට 6යි මිනිසුන් 16 දෙනෙක් අවශ්‍යයි දින 4කදී 3කදී මෙම වැඩ අවසන් කරනවා නම්. හරි, ඕක හදන්න පුළුවන්. ඔයාලට තේරෙන විදිහ තමයි මම මේ කිව්වේ. නමුත් කෙටි ප්‍රශ්න නිසා අපිට මෙච්චර වගන්ති ලියලා හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට කෙලින්ම පුළුවන් 4 ගුණ කරා 12න් බෙදුවා කියන්න 3න් උත්තරේ 16ක් විතර ගන්න පුළුවන්. එතකොට මේ 4 වරක් 12 කියන්නේ එක් මිනිසෙකුට අවශ්‍ය දින ගණන. ඊට පස්සේ මිනිස්සු දින 3කදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් 3ෙන් බෙදුවා මිනිසුන් 16 දෙනෙක් අවශ්‍ය කියලා අපිට හදන්න පුළුවන්. ඒතර ඒක ඔයාලට එකවර හදන්න පුළුවන්. හරි. මම දැන් දෙවෙනි ගාන සාකච්ඡා කරන්න. ඔයාලට වීඩියෝ එක පෝස්ට් කරලා ගාන හදා ගන්න පුළුවන් අඩුපාඩුවක් තියෙනවා නම්. දෙවෙනි ගැටලුව අපිට කියනවා රූපේ දිය තොරතුරු වල x අගය අපෙන් අහනවා. මම රූප සටහන අඳින්න. මේ කෝණය අපිට 110යි කියලා දෙනවා. E B AB AD C B මෙතන කෝණය අපිට x කියලා දෙනවා. මෙන්න මෙතන බාහිර කෝණය 120යි කියලා දෙනවා. එතකොට මේක හදන්න පුළුවන් අපෙන් අහන්නේ දියේ රූපේ දිය තොරතුරු වල x අගය අහන්නේ. එතකොට මේ ගාන හදපුවා විවිධ ක්‍රම කීපයක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන කෝණය හොයාගන්න සරල රේඛාව මත බද්ධ කෝණ
එතකොට 180 120ක් ගියා මෙතන කෝණය 60ක් වෙනවා. ඒ විදිහට බලන්න පුළුවන් මෙතන කෝණයක් හොයාගන්න 180 110ක් අඩු කරලා බද්ධ කෝණ. එතකොට මෙතන කෝණය අපිට 70ක් එනවා. ඊට පස්සේ බලන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි කියන ප්‍රමේය පාවිච්චි කරලා මෙන්න මේ x ලාගේ හොයන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. එතකොට x ලාගේ ගන්න පුළුවන් අපිට x එකතු කිරීම 70 එකතු කිරීම 60 සමාන 180යි. ප්‍රමේය තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය. එතකොට අපිට x වලට උත්තරය ගන්න පුළුවන් 180න් අඩු වෙනවා. කෙටි ප්‍රශ්නයක් නිසා අපිට වේගින් හදන්නත් ඕනේ. 70 60 එකතු කරාම 130යි. 130ක් අඩු වුණාම අපිට අංශක 50ක් ලැබෙනවා x වලට. ඒ හදන්න එක ක්‍රමයක්. එහෙම නැතුව අර පුළුවන් මෙන්න මේ විදිහට හදන්නත් පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. මේ කෝණය හොයාගන්න. එතකොට මෙන්න මේ පාදයේ මෙහෙ දික් කිරීම නිසා මෙන්න මෙයා කවුද අපේ ත්‍රිකෝණේ? බාහිර කෝණයක්. එතකොට ප්‍රමේයයක් තියෙනවා ත්‍රිකෝණ එක පාදමේ 10 වසරේ 8 වෙනි පාඩමේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකකට සමානයි කියලා. එතකොට මේ ප්‍රමේය පාවිච්චි කරලා අපිට ගණන් ගන්න පුළුවන්. එතකොට මෙයා සමානනවා මේ දෙන්නාගේ එකතුවට. එහෙම නැත්නම් මේ දෙන්නාගේ එකතුව සමානයි මෙයාට. එතකොට ත්‍රිකෝණ එක 10 වසරේ 8 වෙනි පාඩමේ පළවෙනි ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකකට සමානයි. එකවර පුළුවන් මෙන්න මේ කෝණය සමාන වෙන්නේ මෙයාට ගෑවිච්ච පාදෙන බද්ධ කෝණය එයා නැතු ඉතුරු කෝණ දෙකේ එකතු කරලා මතක තියාගන්නත් පුළුවන්. එතකොට x එකතු කිරීම 60 සමාන වෙන්නේ 110කට. x තනි කරන්න අපිට 110න් 60ක් අඩු කරන්න පුළුවන්. එතකොටත් අපිට අංශක 50ක් එනවා. එතකොට ක්‍රම දෙකම ලොකු වෙනසක් නැහැ. ඔයාලා ටක් ටක් ගාලා ඉක්මනින් සුළු කරගැනීමේ හැකියාව තියෙනවා නම් මොන ක්‍රමයකට හැදුවත් ටක් ගාලා පාසුයි. මේ ක්‍රමයන් දෙකම තියෙන්නේ 10 ශ්‍රේණියේ ත්‍රිකෝණ 1 කියන පාඩමේ එයා ඉන්නේ 8 වෙනි පාඩම විදිහට. චුට්ටක් ඒ ප්‍රමේයන් අමතකයි නම් චුට්ටක් බලන්න ප්‍රමේයන් දෙකයි තියෙන්නේ පාඩමේ. ඊතුරු ප්‍රමේයන් තව දෙකක් ත්‍රිකෝණ දෙක පාඩමේ තියෙනවා. අපිට මෙතන සම්බන්ධ වුණා මේ ප්‍රමේයන් දෙකෙන් කැමති ප්‍රමේයකට හදන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලා මේකත් වීඩියෝ එක මේ පෝස්ට් කරලා ගැටලුවක් තිබ්බොත් හදාගන්න. තුන්වෙනි ප්‍රශ්නේ අපිට තියෙන පහසන හා බීජීය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. අපිට බීජීය පද දෙකක් තියෙනවා 6a වර්ගය b 8a b වර්ගය කියලා. ඉතින් මෙවැනි බීජීය පද කුඩාම පොදු ගුණාකාරය හොයන්න නම් අපි ඉස්සලා මෙන්න මේ 6 සහ 8 සංගුණක දෙක ප්‍රථමක සාධක ගුණිතයක් ලියා ගන්න ඕනේ. කෙටි ප්‍රශ්නයක් ඔයාලා ඉක්මනින් මේක කුඩාම පොදු ගුණාකාරය හොයා ගන්න පුළුවන් නම් ටක් ගාලා ගන්න. මම මේ තේරෙන විදිහට තමයි ඔයාලට කියන්නේ. මුලින්ම පළවෙනි බීජීය පදේ ලියා ගන්න. ඊට පස්සේ 6 ලියන්න පුළුවන් පුතේ ප්‍රථමක සාධක ගුණිතයක් විදිහට දෙවරක් 3. ඊට පස්සේ මේ a වර්ගය අපි ලියනවා බිහිදුරා ලියුවොත් a ගුණ කිරීම a b. ඊට පස්සේ මෙන්න මේ කට්ටිය බල වශයෙන් ලියන්න ඕනේ. ඔක තමයි විධිමත් ක්‍රමය වාට උගන්වන අපි 10 ශ්‍රේණි 12 වෙනි පාඩමේ. දෙකේ පළවෙනි බලය, තුනේ පළවෙනි බලය, තුන a ඒවා දෙකයි, a වල දෙවෙනි බලය, b ඒවා එකක් තියෙනවා. ඊට පස්සේ ඔය විදිහම අපිට දෙවෙනි බීජීය පදයක් ගන්න 8යි a b වල වර්ගය. මෙන්න මේ 8 ලියා ගන්න පුතේ ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට. ඒතර 8 ලියනකොට අපිට දෙකේවත් 3. එහෙම බැරි කෙනෙක්ට 8 ප්‍රථම සාධක බෙදලා ගන්න පුළුවන්. ඒ ක්‍රමවේදයට යන්නේ නැහැ මම. ඒතර දෙක ගුණ කිරීම 2 ප්‍රථමක සාධක ගුණිතයක් ලියුවොත් බීජීය පද ඊටසේ ප්‍රසාරණය කරලා යන්න b ගුණ කිරීම b ඊට පස්සේ අපිට දෙකේ තුන්වෙනි බලය. ඉතින් මේ තීරුවේ ලියා ගන්න දුර පැටලෙන්නේ නැහැ අපිට. ඊට පස්සේ තුනේ බලයක් නැහැ අපිට. a වල එකක් ඉන්නවා, b වල දෙකක් ඉන්නවා. කුඩාම පොදු ගුණාකාරය එහෙම නැත්නම් කූපෝගු කියලා කියන්නේ මෙන්න මේ බලවලින් වැඩිම බලය ගන්න. ඒතර මෙතන නැති නිසා අපිට තුනේ බිඳුව කියලා උනා ලියා ගන්නත් පුළුවන්. නොලියවත් ප්‍රශ්නයක් නැහැ. ඒතර දෙකේ ගොඩවලේ වැඩිම බලය දෙකේ තුන්වෙනි බලය, තුනේ තීරුවේ වැඩිම බලය තුනේ පළවෙනි බලය, a වල තීරුවේ වැඩිම බලය a වල දෙවෙනි බලය, b වලින් b වල දෙක. එතකොට මෙතන එකපාරට උත්තරේ ගන්න දෙකේ තුන්වෙනි බලය 8යි, තුනේ පළවෙනි බලය 3යි, a වර්ගයේ ගුණ කිරීම b වර්ගය, 8 වරක් 3 24යි, a වර්ගය b වර්ගය. එහෙමනම් 6යි a වර්ගය හා 6යි a වර්ගය b 8යි ab වර්ගයේ කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ 24යි a වර්ගය b වර්ගය. ඒක කෙටි ප්‍රශ්න නිසා මෙච්චර හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් නම් 6 සහ 8ේ කුඩාම පොදු ගුණාකාරය. ඒතකොට මේ දෙන්න හමු වන ළඟම තැන 24 6 සහ 8. ඒතකොට තව දේශ ක්‍රමයක් මම කියන්නම්. ඒතකොට 6 ගේ චක්‍රය බලන්න ගියොත් මේ දෙන්න එකට මුණ ගැහෙන්නේ 24 දී. ඊට පස්සේ මේ බීජීය පද වලින් වැඩිම බලය මෙතෙන් ගන්න. ඒතකොට අපිට පුළුවන් 24යි
මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 24යි. A වලින් වැඩිම බලය A වල දෙවෙනි බලය, B වලින් වැඩිම බලය B වල දෙවෙනි බලය කියලා වඩ එකවර ගන්න පුළුවන්. ඔයාලට මම මේ දේ කරලා පෙන්නුවේ කුඩා පොදු ගුණාකාර ගැන අදහසක් නැත්නම් ක්‍රමවේදය මේකයි කියලා කියන්නේ. හරි. එහෙනම් ඒකට ඔයාලා අදහසක් ඇති. හරි. ඊළඟට අපිට තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. පහත ප්‍රකාශය ලඝුගණක ආකාරය ලියන්න තියෙන්නේ. ප්‍රකාශය තමයි පහේ පාදයට 125 ලඝුගණකයේ 3යි. මෙවැනි ප්‍රශ්න අපිට ඉතාමත් කෙටි කාලයකින් ඔයාලා ලියන විදිහ දන්නවනම් ඒ ආකාරය දන්නවනම් තප්පර ගානකින් මේ උත්තර ගන්න පුළුවන්. ඒ නිසා කාලේ නාස්ති ගන්න එපා ගොඩක්. ඒවා අපිට ඉක්මනින්ම උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න. ඒ නිසා අපිට පුළුවන් පාදයේ පහ කියලා අපිට කියන නිසා ලඝු ලියනදී අපි හැමෝම දන්නවා LOG පාදයේ පහ එනම් පාදයේ පහයි 125 ලඝුගණකය සමානයි උත්තරය 3යි. ඔන්න ඔය විදිහට ලියවනවා නම් අපිට ලකුණු ලබා ගන්න පුළුවන්. සමානව අපිට ලඝුගණක ආකාරයෙන් දීලා දර්ශක ආකාරයෙන් ලියන්න කියලා කිව්වොත් මේක අනිත් පැත්ත. දැන් මේ ප්‍රශ්න සම්බන්ධයක් නැහැ. නමුත් ඔයාලට වෙනදනකදී මේ ප්‍රශ්නේ ආවොත් මෙන්න මෙහෙමයි මම කියන්නේ. ලඝුගණක ආකාරයෙන් දීලා දර්ශක ආකාරයෙන් ලියන්නකොත් අපි කොහොමද ලියන්නේ? පාදය 5යි 125 ලඝුගණක තුන නිසා මෙන්න මේ බලය කියන්නේ මෙයාගේ උඩට පහේ තුන්වෙනි බලය උත්තරය 125යි. ඒතර මාරු වෙන්නේ මෙන්න මේ දෙන දර්ශක ආකාරයේදී. දැන් මෙහෙම කෙනෙක්ව ලඝු වලට දාන්න කියලා කිව්වොත් ලඝු ඒ කියන්නේ දර්ශක ආකාරයේදී ලඝු වලට දාන්න කිව්වොත් ලඝු පාදයේ 5යි මේ දෙන්න මාරු කරන්න 125 ලඝුගණකය 3යි. දර්ශක ආකාරයෙන් ආවොත් ලඝුගණක ආකාරයෙන් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. ලඝුගණක ආකාරයෙන් ආවොත් දර්ශක ආකාරයෙන් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. නමුත් මේ ගානේ තිබ්බේ අපිට පාදයේ පහේ පාදයේ 125 ලඝුගණකේ ආකාර ලඝුගණක ආකාරයෙන්ම ලියන්න. ඒතකොට ලඝු පහේ පාදයට 125 ලඝුගණකේ උත්තරේ 3යි කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කෙටි ප්‍රශ්න 4 සාකච්ඡා කරන්න. පළවෙනි වීඩියෝ එක නිසා ඔයාලට යම් අදහසක් ඇති. ඔයාලා මේ කෙටි ප්‍රශ්න පොතේ පුළුවන් උපරිමයෙන්ම කරලා තියාගන්න. ඔයාලට මම කරන පිළිවෙල වෙනස් වෙයි කියලා කිව්වා. සමහර අවස්ථාවල අපිට මේකේ තියෙන පිළිවෙලට යන්න බෑ කියලා මම ඉස්සෙල්ලා මතක් කරා. ඒකට හේතුව තමයි තාම 11යි විශේෂ නිර්දේශ ආවරණය වෙලා නැති නිසා. ඒ නිසා අපි ඊළඟ දවසේ මම මොනවා ප්‍රශ්නද ඔයාලට සාකච්ඡා කරන්න කියලා කියන්නම්. ඒ මොහොතේ පුළුවන් ප්‍රමාණයක් කරලා තියාගන්න. ඔයාලට මේ කෙටි ප්‍රශ්න හරහා ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. මොනවාරි ගැටලුවක් තිබ්බොත් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලගේ ගැටලුවත් එක්කම උත්තරයක් දීලා මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න කිහිපයට යන්න. ගැටලුවක් තියෙනවා කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම මම දුරකථන අංකය සඳහන් කරන්න. එතකොට මේ පොතේ ඔයාලට සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් සියලු දෙනාටම බොහොම සුබ දවසක් වේවා.